ඔන්න යාළුවනේ අදත් මම ඔයාලට සුන්දර ගමනක කටුක අත්දැකීම් රැසක් සමගින් ලස්සනම වීඩියෝ එකක් අරගෙන ආවා. වෙනද වගේම අදත් මාත් එක්ක පස්සින්දුයි රවිඳුයි එකතු වුණා. ගමන කිව්වට මම තාම ඔයාලට කිව්වේ නෑනේ අපි කොහෙද ගියේ කියලා. අපි ඔන්න ගියේ සඳගිරිගල ආරණ්‍ය සේනාසනයට. ඉතින් අපි යමු අපේ ගමනේ සුන්දරත්වය ඔයාලා සමග බෙදා ගන්න. වෙනද වගේම ඔයාලා අද මගේ වීඩියෝ එක ඉවර වෙනකම් අපි එක්කම ඉන්න කියන ගමන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන ගමන් වීඩියෝ එක ගැන චූටි කමෙන්ට් එකක් දාගෙන යමු. සඳගිරිගල කියන්නේ ඉතින් ග්‍රාමීය පරිසරයකින් වට වූ සිත් ඇද ගන්නා සුළු ලස්සන පරිසරයක්. ගමන දුෂ්කර වුවත් පරිසරයේ සුන්දරත්වයත් එක්කම මගේ ගමනට එකතු වුණු යාළුවෝ නිසා මහන්සිය මටත් නොදැනීම වියකී ගියා. වතුර බෝතලයක්වත් ගෙනාපු නැති අපිට තිබුණේ රවිඳුගේ සාක්කුවේ තිබුණ ටොපිය විතරයි. වෙලාව හැටියට ඒකත් හොඳයි කියලා තුන්දෙනාත් එක්ක බෙදාගෙන කාලා නැවතත් ගමනේම යෙදුණා. ඔයාලට කියන්න අමතක වුණානේ මේ සඳගිරිගල සේනාසනය කතරගමට බොහෝම ළඟයි. ඉතින් කතරගම යන ඔයාලා මේ අත්දැකීමත් විඳගෙන සඳගිරිගල සුන්දරත්වය විඳින්නට ඔයාලටත් පුළුවන්. මේ තියෙන්නේ ආරණ්‍ය සේනාසනයේ හාමුදුරුවෝ බණ භාවනා කරන කුටීරයක්. අපි බලමුකෝ කුටියට ගිහින් මොනවද තියෙන්නේ කියලා. පස්වල සුළඟයි තෙතමනයයි එක්ක වෙහෙස කර විඩාව මොහොතකට අමතක කරන්නට පුළුවන් වුණා. භාවනායෝගී හාමුදුරුවන්ට මෙම කුටීරයේ සැතපෙන ස්ථානයක් සමග බුදු පිළිමයක් කුටිය තුර දක්නට ලැබුණා. මෙතනින් නැවතිලා බෑනේ අපි තවත් ඉස්සරහට ගිහින් බලමු. ඈතින් පේන සඳගිරි කලකන්ද. අමාරුවෙන් යන්නේ නිදානයක් හාරපු තැනකට. කෝ අපි එතෙන්ටත් ගිහින්ම බලමුකෝ. මෙන්න නිදාන ගත්ත තැන. මේ කන්දට නැගම තිස්සවැව පන්සල, මැණික් පන්සල, යටාල පන්සල, ලස්සන කුඹුරු ආයක් බලන්න පුළුවන්. ඒක අමුතුම view එකක්.
නැක්ක වගේම බහින්න එකත් අපිට ලේසි වුණේ නම් නෑ යාළුවනේ. මේ තියෙන්නේ සඳගිරිකල කන්ද නගින අබලන් වෙච්ච යකඩ වැට අල්ලගෙන අපි උඩටම ගියා. බිම බලද්දි බයත් හිතෙනවා. ගල උඩ සීතල වතුර තියෙන පොකුණක්. ඒකට බැහැලා නාන්නත් හිතුණා. කොච්චර පෑවුවත් මේ පොකුණේ නම් වතුර හිඳෙන්නේ නෑලු. ඒ ගල උඩට පේන වටපිටාව අනර්ග චිත්‍රයක් වගේම අනර්ග පිටු සිතුවමක් වගේ. ඔයාලත් අසිරිමත් වූ සුන්දරත්වය සියසින් බලාගන්න. ඔයාලත් මේ සඳගිරි ගල ආරණ්‍ය සේනාසනය නැරඹන්නට එන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. කන්ද නගින එක තරම් බහින එක නම් ලේසි වුණේ නෑ. ගස්වැල් උඩින් පැන පැන වැල් දිගේ ලිස්සගෙන අපේ ගමන අපි තවත් අත්දැකීම් ගොඩක් එකතු කර ගත්තා. ගමේ ජීවත් වන අපිට මෙහෙම විශ්මිත අත්දැකීම් උන මේ ගමන නගරේ ඉන්න ඔයාලට කොහොම වෙයිද කියලා මට නම් හිතාගන්න බෑ. ඒ අත්දැකීම විඳින්නම ඕනි අපිට දැනෙන්න. අලිමුගටි ඌරමෝ රජ කරන මේ කැලේ අද අපි තුන්දෙනා හිතේ හැටියට රජ කරා. ඔහොම දිගටම ඇවිදගෙන යද්දී අපි වගේම කලින් මෙතෙන්ට ආපු අය සීගිරි ගලට කෝටු ගහනවා වගේ මේ සඳගිරි ගලටත් කෝටු කෑලි ගහන්න අමතක කරලා නැහැ.
උඩටම නගිද්දි ඒ ගල වටා ඇති පරිසරය ඉර බැස යනවත් සමගම චමත්කාර ජනක වෙනවා. මෙතනට කතරගම කිරිවෙහෙර, වැඩිහිටි කන්ද, ලුණුගම් වෙහෙර ජලාශය හොඳින් දක්නට ලැබෙනවා. අඳුර වැටිගෙන එන නිසා පරිසරයේ සුන්දරත්වය විඳිමින් නැවතත් අපි කන්ද බහින්නට පටන් ගත්තා. ජීවිතය විඳින්න සල්ලිම ඕනේ නෑ කියලා ඔයාලට මේ වීඩියෝ එක බලුවම තේරෙන්න ඇති. ඉතින් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ ගමන්. ආදරේ.